ළමයි කවදාවත් අනුන්ගේ ලිංගික ජීවිතවලට අගරු කරන්න එපා. ඒක කැත වැඩක්. ඒක අතිශය කැත වැඩක්. මම දකින දෙයක්. තව ලියනවා මම දැක්ක තව ලියනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි ළමයි. අනිත් එක ඉතින් ඒගොල්ලෝ ඊගලන්ට ඕන විදිහින් දේවල් කරගෙන තියෙන ප්‍රසිද්ධ උඹලා හිතුවේ ඒගොල්ලෝ එලිමාල් රංගපීඨක හික්කුවේ නෑනේ කාමරවලින් හික්කුවේ. අනික ඒගොල්ලෝගේ පෞල් ජීවිතය අපිට අදාළ නෑ. අම්බේ හරි ගල් ගහන්නේ මෙයාලා හරිම වැරද්දක් කරපු නැති අයනේ. මෙයාලා අනිත්තර ගල් ගහන්නේ. හරි සුද්ධ හරි ලස්සන ජීවිත ගත කරන බඩු ටික ඉන්නේ ඊරිසියාව ළමයි. ඕන් ඊරිසියාව. ඊරිසියාව බලංගල ඉංග්‍රීසි මීඩියම් තියෙනවා. කුහකකම මෝඩකම අපේ කොල්ලකෝ තඩ මෝඩ වේසිය කිව්වා. ඇත්තටම හරි. මං ආඩම්බරෙන් කියන ගින් බලාපියෝ මගේ කොල්ලා. ඇයි වැරදිද? ඒක හරියට ඉගෙන ගන්නilla කෙල්ල කොල්ල ටික. අධ්‍යාපනයේ හරි භාෂාවයි හරි වැදගත්කමයි. ඒකට නම්බුකාරීද රටපලයල ඉස්සරහට ඉංග්‍රීසියෙන් හරියට ලෝකෙට. ඕම හුත්තේ වන්නම් කියලා ලෝකෙට ගියා කියලා කියන්නේ ඒවට ලියනේ උන්ටත් එක ගහන්න ඕනේ පස්සපැත්ත හනස්සේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. එංගලන්තේ කෙල්ල ඔහොම යන්නේ නැහැ ලෝකෙට. අනුන්ගේ හුත්ත විකුණු මම දැක්ක කලක්ම දාලා තියෙන අනේ කට්ටි කලබල වෙන්න එපා. මේ මම හිතලා කරපු දෙයක් නෙමෙයි. මම දැම්මා. මේ ඒගොල්ලෝ ලියලා ඔයා දන්නේම නැහැ. ඒ කියන්නේ ඉතින් ඔක්කොම එයාගේ ගෙදර හුකලා ගියා වගේ තමයි. එයා ගෙදර ඕන කෙනෙක් කියලා හුකන්න පුළුවන්. ඒක පෙරේතකම ඕන තණ්හාව ළමයි. බුදුහාමුදුරුවෝ කියව තණ්හාව තියෙනක බලාගෙන ඉංග්‍රීසි මීඩියම් තියනවා ගිහිල්ලා. කරුණාකර ඉංග්‍රීසි මීඩියම් හරි සිංහල මීඩියම් හරි යාවත් කාලේ වැදගත් විදිහට ජීවත් වෙන්න ළමයි. හරි රියල් මහාමායා බාලිකාව පුෂ්පදාන බාලිකාව ආනන්ද නාලන්ද කොල්ලෝ ඔය වගේ හැසිරෙන්නේ නැහැ. උගත් බුද්ධියක් තියෙන පරම්පරාවක උගත් ඉගෙන ගත්ත කෙල්ලෝ අනිත් ඒගොල්ලෝ චූපැත්තවල් ගැන ලියන්නේ නැහැ. ළමයි ඒක සංසර්ගය. ආතල් එකේ මිනිස්සුගේ ආත්ම වලින් කිම්බට පයියට පුකට කිම්බ ඔක්කොම දාගෙන ඒ ෆන්ටමනේ ඉතින් ෆන් එක ක්‍රිකටර්ස්ලා පොල්ල ඔබාගත්ත අපිට මොකෝ යකෝ ඒව ලියලා තියෙන ඒවා දැකලා hinaනේ වෙනම එකක් ඈ ඒවත් හිතටම අරන් ගිහලා ලියලා කුණ පිකනපු උන්ට ජයමාශ්‍රී කාලෙන් හුත්තත් එක කුණු වෙලා යනවා කියලා මං කියනවා බලපල මං කියපුවා වෙන්නේ නැද්ද කියලා කවදාවත් ලිංගික ජීවිතයක් ලැබෙන්නේ නැහැ අනුන්ගේ ලිංගික ජීවිත රස කරන වේසියන්නේ කවදාවත් තව කෙනෙක් ලිංගිකව හැසිරිච්ච දෙයක් දන්නවා වගේ දැක්ක වගේ ලියලා තියෙනවා නම් ඒ ලියපු එකී දාර වේසියක් එච්චරයි කියන්නේ කෙටියෙන් ඒ වගේම ඒකේ හුකන්නේ මට කියන්න තියෙන සිංහලෙන් තමන්ගේ ලිංගික සංසර්ගයේ ජීවිතය හරියට ලැබුණා නම් චක ගාලා ගස්ස ගත්තා නම් කවදාවත් තව ලිඳියක් පොලු කාපුවා ගිහිලා තව තංගල දැක්කා වගේ ලියන්නේ ආවමයි තුච්චයි නින්දිතයි පහත් හැබැයි ඒවා කියෙව්වා මොකද ඔය වගේ දෙකක් අපිත් දැකලා නැහැනේ තමන්ට වෙච්ච දෙයක් තමන්ගේ පවුලේ තමන්ගේ මිනිහා හොර ගෑණියක් එක කියන ඒ ගෑණිගේ වන්නම තෝලියනවනම් ඒක තොගෙද ඒක නම්බුකාරයි පටල ගන්න එපා අන්න ඒකයි මගේ ක්ලාස් එක මම ඒක ලියද්දී බාලක බාලිකා හුත්ත කඩන කෑ ගැව්වට දැන් උනුත් ගිහලා අනිත් ගෑනුන්ගේ හුත්තේ වන්නල් ලිව්ව නේද වෝල් ඒක තමයි උන්ගේ සක්කිලි ගතිය ඉංග්‍රීසි කතා කරාට බෑ තත්ත හදාගන්න තේරුණාද ඒක තමයි මට කියන්න තියෙන්නේ අනිත් කාරණාව TikTok එක හරහා මගේ බලන මිනිස්සු මතක තියාගන්න මගේ වන්නම වෙනස්ම වන්නම සුද්ධ වූ වන්නමක් සත්‍ය කතාවෙන් සත්‍ය නාමයෙන් කරගෙන යන කතාවක් ඒක සාවධානව අහන් හිටපළ මේක දැම්ම ඉවර වෙන්නේ නටන්න එපා කාගෙත් ඔය ලියලා තියෙනේ උන්ගේ අම්මලා තාත්තලාගේ ඒවා ලිව්වනම් ඔය කාගේ අම්මලා තාත්තලාත් උන්නුත් තංගට උරලා තං උරලා ගල් කපලා පුකේ ඇරලා පෙට්ටි කඩාගෙන ඩිල්ඩෝ ගහගෙන ඔය ඔක්කොම කරපු බඩුනේ ඔතන අවුරුදු 5ක් එකෙක් ඇවිල්ලා ලිව්වනම් අන්න ඒ ළමයා නම් පිවිතුරු ආත්මයක් 8 වසරේ 7 වසරේ 6 වසරේ විතර එකෙක් ලිව්වනම් ඇයි උන් මුකුත් කරලා නැහැනේ තාම අනිත් උන්ගේ ලිංගිකත්වය ලියලා ඒකෙන් චූන් එකක් අරගෙන ප්‍රසිද්ධත්වයේ හිඟා කනර ගැහැට ගිහලා views ඇවිල්ලාද කියලා බලනවා නම් උන්ට කියන්න තියෙන ඊළඟ ආත්ම පණු පැටව වෙලා තමයි ඉපදෙන්නේ ඒක තමයි ඇත්ත කතාව මම නම් දකින්න කෝනේ මිනිස්සු ලොකු කරගන්න එපා ඔය වගේ කුණු විකුණන වේසිය ලෝකෙට ගියා දවසින් ලෝකෙට අම්මට හුකන වන්නම කරේ ඊට වඩා හොඳයි. ඒකිට පුටුවක් තියන ඇඟිල්ල ගහගත්තා නම් ඊට වඩා හොඳයි. මගේ උත්තර දිව දාන්න කියලා. ඒක ලංකාවේ මානසිකත්ව කරුණාකර අයින් කරගන්න ඉංග්‍රීසි කතා කරා කියලා මේ ස්ලෑන්ග් වලින් ඉංග්‍රීසි එකක් ලිව්වා කියලා පෝස්ට් එකක් ගියා කියලා views ගියා කියලා අන්න views පෙරේතියෝ. ඕක ඇවිල්ලා තියෙන TikTok කරා views වලින් ට්‍රෙන්ඩ් උනා කියලා. ඒකනේ හැමෝගෙම සින්දු කැලියට සින්දු කියන්නේ. පිස්සු මතක තියාගන්න මේ රටේ ජනතාව කියන්නේ දැන් සමාජ ජාල කරන බඩු කැලි ටිකයි ඒවට සපෝට් කරන වේසියු ටිකයි උන්ගේ පහනෙන් ගොඩ යන්නේ වේසියු ටිකයි උන්ගේ පවුලේ වේසියු ටිකයි අලුතෙන් නගින්න ඉන්න වේසියු ටිකයි දැන් සමාජ ජාල වලට එන්ට වෙච්ච වේසියුයි ඊයේ පෙරේද ප්‍රසිද්ධ වෙලා උත්තකාන වේසියු සියල්ල ඒ ටික විතරට මේ ලෝකේ කියන්නේ ඒකෙන් පිට නෝමල් සමාජ පන්ති ගත කරන සමාජ ජාල යම් කිසි මට්ටමකට අතේ දුරින් තියාගෙන ඒව ප්‍රේක්ෂක විදිහට බලන පිරිසක් ඉනවා උන් කිසි දෙයකට අදාළ නැහැ උන් තමයි හරියම ප්‍රේක්ෂකයා ඔය ඇතුලේ ඉන්න බඩු ටික තමයි අරක මේක අරක මේක අනේ මගේ පළවල් මම ලොකුයි ඔයා පොඩි ඔයා වේසි මම බඩුව ඔයා පොන්නේ අර ඔවා කියන වේසිය ටිකක් වගේ මරා ගන්න. උඹලා දන්නවනේ මාළු මාකට් එක මීගමුවේ වේසිය මන්නරම් පන්නන්නේ ආන් ඒ වගේ තමයි සමාජ ජාල වල ඇතුලේ ඉන්න ඔක්කොම වේසිය ටික. මට දැන් තේරිලා තියෙනවා අම්මා කිම්බවල් දානවා මූණු මෙහෙ හුත්තියන්ගේ. ඒ තණ්හාව ළමයි අනේ අම්මේ මියුම් මල පෙරේත දිස්තියකෝ ඇවිදින. ඕ බලාගන්නilla සෙලිබ්‍රිටිලා ඉන්නවා. ඔයිට වඩා හොඳ ප්‍රසිද්ධ සමාජ ජාල වල හුත්ත කැවුණන් එළිය බෑලා කිම්බ එළිය
මම මේ ඇත්තෙම කියන්නම් මම මේ බලපු මගේ තමගේ සමාජ ජාල හැසිරීම අනුව මේ අවසරක අවසානයේ මට තියෙන එක්ස්පීරියන්ස් එක අනුව මම පළවෙනි තැන දෙනවා මිනිස්සුන්ට සල්ලි ගසා කෑමේ කුහක මොනවද ෆලෝවින් පිස්සුව නැතුව මිනිස්සු හදවතින් දෙයක් ලියලා ඒක දැකලා ඒකට උදව් දක්වන එකම සමාජ ජාලාව Facebook. ෆලෝ ගන්න දඟලන්නේ ළමයි හදවතින් ලියලා තෘප්තිය ලගින ඒ කමෙන්ට් කියෝ ඒක නිර්මල තැනක් එතන. Instagram එක පොෂ් වන්නම පෙන්නීම සහ එම high class society page. TikTok අමු ගූගොඩ අමු ගූගොඩ පොපිල පිස්සුව ෆලෝවින් කරන්න පිස්සුව ලයිව් එකක් කඩාකප්පල් කරන්න පිස්සුව වලි පිස්සුව තෑගි පිස්සුව සියල්ල තියෙනවා. ඒක වගේ ඉන්න මණ්ඩල ඉන්න මතක තියාගන්න මම ඔක්කොම හරහා සැරිසලාගෙන යන්නේ මම ළඟදී මම ගොඩක් වෙලාවට Facebook එන්නේ නැති ඉඳන් මම Facebook දකින්න බොහොම ස්තුතියි Facebook එකේ ළමයි. උන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව රිප්ලයි එකක්වත් ඉල්ලන්නේ නැතුව උන්ගේ ලෝකේ උන් ඒක ලියලා යනවා. ඒකට උඹලට ස්තුතියි. නියම page එකක්